හෙලෝ ගයිස් කොහොමද ඔයගලන්ට? අද මම ඔයගලන්ට අරන් ආවේ shopping vlog එකක්. grocery shopping vlog එකක්. ඊට අමතරව weekly meal planning කරන්නේ කොහොමද කියලාත් මේ vlog එකේදී අපි කතා කරමු. මේ ගැන දන්න ගොඩක් අය ඉන්නවා කියලා මම දන්නවා. හැබැයි මේ vlog එක මම අරගෙන එන්නේ meal planning ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයට. අපි දෙන්නා දැන් මේ ඇවිල්ලා ඉන්නේ cafeteria එකකට. UAE වල තියෙන cafeterias වල foods and beverages ගොඩක් ගණන් අඩුයි. ඉතින් මම ඕගලන්ට බලන්න මෙනු එකකුත් දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්නකෝ කොහොමද ඒ වගේ prices කියලා. අපි දෙන්න දැන් මේ යන්නේ ලුලු hyper market එකට. මේ යන අතරමැද තමයි අපි දෙන්න cafeteria එකටත් ගියේ. අපේ ගෙදර ඉඳන් ලුලු එකට ලොකු දුරක් නැහැ. කිලෝමීටරයක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි දෙන්න හිතුවා මේ දුර පයින් යන්න. මොකද ඒක ඇඟටත් හොඳයි. ඒ වගේම අපි දෙන්නට කතා කර කර යන්නත් පුළුවන් නේ. ඊට කලින් මට ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මගේ meal plan එක. මේකෙදි සතිය දවස් 7ේම meals ටික තමයි මම plan කරන්නේ. ඒ කියන්නේ ඊළඟ සතියට අදාළ breakfast, lunch, dinner වගේම snacks තමයි මම මේ විදිහට note කරගන්නේ. මුලින්ම කියන්න ඕන මම මේ meal plan එක ගත්තේ ගිය අවුරුද්දේ. ඊට කලින් මම notebook එකක තමයි මේ meal planning වලට අදාළ දේවල් ටික note කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ meal plan එකක් තියෙන්න ඕන නෑ මේ වැඩේ කරන්න. මම ලොකුවට meal planning ගැන ඉගෙනගෙන තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් YouTube videos වලිනුත් ideas අරගෙන ඒ වගේම මගේ ජීවිතේ මට පහසු විදිහට දැන් අවුරුදු 2-3ක් වෙලා ඉඳලා මම මේ දේ practice කරගෙන ආවේ. අන්න ඒ experience එක තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ meal planning කරන්නේ කියලා. මුලින්ම අපි බලන්න ඕන ඊළඟ සතිය අපේ ෂෙඩියුල් එක කොහොමද කියලා. ඒ අනුව තමයි අපි ගන්න මීල්ස් මොනවාද කියලා ප්ලෑන් කරන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්නකෝ ඊළඟ සතියේ බදාදා දවස ඔයගලන්ට ගොඩක් බිසි ඩේ එකක් කියලා. අන්න එතකොට ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ එදාට ක්වික් මීල් එකක්. ඒ අනුව ඔයගොල්ලෝ ගන්න ක්වික් මීල් එක මොකක්ද කියලා එක්ක බ්‍රෙක්ෆාස්ට් එක හරි ලන්ච් එක හරි ඩිනර් එක හරි ඔයගොල්ලන්ගේ ස්නැක්ස් හරි අන්න ඒ දේවල් ටික ඔයගොල්ලෝ ගන්න මොනවද කියලා ප්ලෑන් කරන්න ඕන. ඊළඟට අපි බලන්න ඕනේ අපේ ගෙදර මේ වෙද්දි ඉතිරි වෙලා තියෙන grocery items මොනවද කියලා. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ හරි නැත්නම් අපේ cupboards වල හරි තියෙන grocery items මොනවද කියලා ඒ දේවල් බලලා ඒවා expire වෙන date එක අනුව අපි ඒවා කැටගරයිස් කරලා තියාගන්න ඕන. මොකද එහෙම නැත්තම් වෙන්නේ ගොඩක් දේවල් එක්ස්පයර් වෙලා ඒ දේවල් නාස්ති වෙනවා. ඒ වගේම අපේ මුදලුත් නාස්ති වෙනවා. මීල් ප්ලෑනින් වලදී අපි හිතන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි අපි ගන්න කෑමවල තියෙන පෝෂණය. පෝෂණීය ආහාරයක් කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ අනුව අපි බලන්න ඕන අපි ප්ලෑන් කරන මීල් එක බැලන්ස් මීල් එකක්ද කියලා. ඊට පස්සේ තමයි grocery shopping list එක හදන්න ඕන. දැන් අපි දෙන්න මේ ලුලු එකට ඇවිල්ලා බඩු ගන්න ගමන් තමයි ඉන්නේ. මේ බඩු ටික ගන්න ගමන් අපි meal planning ගැන තව ටිකක් කතා කරමු. grocery shopping list එක හදලා ඉවරුණාට පස්සේ meal planning කියන එක ඉවර වෙන්නේ නැහැ මට අනුව නම්. මොකද මම හිතන්නේ meal prep කරන එකත් meal planning වලම එක කොටසක්. මේ වීඩියෝ එකේදී meal prep කරන වීඩියෝස් මම අරගෙන එන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් meal prep කරන එක ගැන කතා කරන්න. මං හිතනවා ඔයගොල්ලෝ දන්නව ඇති කියලා meal prep කියන්නේ මොකක්ද කියලා. මම කියන්නම් දන්නේ නැති කට්ටියට meal prep කරනවා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඊළඟ සතියට අපිට අපිට හදාගන්න ඕන කරන meals ටික අපි කලින්ම හදලා තියාගන්න එක. ඒක ක්‍රම කීපයකට වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනා අනුවත් වෙනස් වෙනවා. එක ක්‍රමයක් තමයි බැච් කුක් කරන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ අපි ෆිෂ් කරි එකක් ඊළඟ සතියේ කන්න හිතන් ඉන්නවා කියලා. එතකොට ෆිෂ් කරි එක අපි හදලා මුළු සතියේටම ඇති වෙන්න ඒක වෙනම භාජනයකට අපි දාලා තියාගන්නවා. දෙවෙනි ක්‍රමය තමයි පෝෂන්ස් විදිහට මීල්ස් හදලා තියාගන්න එක.
එතනදි වෙන්නේ එක්කෙනෙක්ට දවස ගානේ ලන්ච් එක, ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එක ඒ දේවල් වෙන වෙනම භාජනවල දාලා හදලා වෙනම තියාගන්න එක. අන්තිම ක්‍රමය තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රෙප් කරන එක. ඒකෙදී අපිට කරන්න පුළුවන් එළවලු වෙනම කපලා තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වතුරෙන් හොදලා වෙනම තියාගන්න පුළුවන්. එතකොට අපිට ඊළඟ සතියේ අපේ මීල්ස් හදාගනිද්දී ඒක ගොඩාක් ලේසි වෙනවා. ඉතින් මීල් ප්ලෑනින් වලින් අපිට අපේ කාලේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වගේම හෙල්දි මීල් එකක් අපිට හැමදාම ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මීල් ප්ලෑනින් ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.